ගොඩක් දෙනෙක් හිතන්නේ මී පැණි කියන්නේ තවත් එක පැණි රස කෑමක් සීනි වර්ගයක් විතරයි කියලා. ඒත් ඒ කතාව පිටිපස්සේ අපි නොදන්න ලොකු විද්‍යාත්මක රහසක් හැංගිලා තියෙනවා. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් හෙළිදරව් කරගන්න යන්නේ ඒ ගැනයි. ඇත්තටම මී පැණි කියන්නේ සීනි වලට පාවිච්චි කරන තවත් නමක් විතරද? නැත්නම් ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක් මේ පුංචි මී පැණි හැන්දක හැංගිලා තියනවද? අපි මේ ප්‍රශ්නට පිළිතුර හොයාගෙලම යමු. මේක නිකම්ම කවුරු හරි කියන කතාවක් නෙමෙයි හොඳේ. හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් වගේ ලෝකයේ පිළිගත්ත ප්‍රමුඛ පෙළ විශ්වවිද්‍යාලවලින්ම කරපු පරීක්ෂණ පත්‍රිකාවලින් තමයි අපි මේ කරුණු දිගහරින්නේ. ගොඩක් දෙනෙක් නදන්න සුවිශේෂී සෞඛ්‍ය ප්‍රතිලාභයක් ගැන තමයි මේ හෙළිදරව්ව. හරි, එහෙනම් අපි කිමිදුමු මේකේ විද්‍යාව පැත්තට. පළවෙනියටම අපි බලමු රාත්‍රී නිින්දට කලින් ගන්න මේ මී පැණි හැන්දකින් අපේ ශරීරයට ඇත්තටම විද්‍යාත්මකව මොකද වෙන්නේ කියලා. හිතන්නකෝ මෙහෙම අපි නිදාගෙන ඉන්නකොට අපේ ශරීරය කරන්නේ දවන්ත අලුත් වැඩයක් කිරීමේ ක්‍රියාවලියක්. මේ වැඩේට අවශ්‍ය ශක්තිය, ඒ කියන්නේ ඉන්ධන, ලබාගන්නේ අක්මාවේ ගබඩා කරලා තියෙන ග්ලයිකෝජන් වලින්. ඉතින් නිින්දට කලින් මී පැණි හැන්දක් ගන්නකොට වෙන්නේ මුළු රාත්‍රිය පුරාවම මේ අලුත් වැඩවලට අවශ්‍ය ග්ලයිකෝජන් ස්ථාවරව බාධාවකින් තොරව සැපීමයි. මෙන්න මේකයි මී පැණිවල තියෙන විශේෂත්වය. ඒකේ තියෙන ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් අනුපාතය නිසා රුධිරයේ සීනි එකපාරටම ඉහළ යන්නේ නැටුව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් හොඳ සුවබර ගැඹුරු නිින්දකට යන්න නම් අපේ ශරීරයට ට්‍රිප්ටෝෆෑන් කියන මේ ඇමයිනෝ අම්ල නැටුවම බෑ. මේක තමයි නිින්දට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය කරන දාමේ පළවෙනි වැදගත්ම පුරුක වෙන්නේ. ඉතින් කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ? හරිම අපූර්ව ක්‍රියාවලියක්. මී පැණි නිසා අපේ ශරීරයේ ඉන්සියුලින් ස්වල්පයක් රුධිරයට මුදා හැරෙනවා. මේක හරියට පාර හදලා දෙනවා වගේ වැඩක්. ඒ කියන්නේ රුධිරයේ තියෙන ට්‍රිප්ටෝෆෑන් වලට මොළයට ඇතුල් වෙන්න පාර හදලා දෙනවා. ඊළඟට ඒ ට්‍රිප්ටෝෆෑන් අපි සතුටු හෝමෝනය කියලා හඳුන්වන සෙරොටොනින් බවට පත් වෙලා අන්තිමටම නිින්දට අත්‍යවශ්‍ය මෙලටොනින් හෝමෝනය බවට පරිවර්තනය වෙනවා. හරිම පුදුමයි නේද? මේකේ තියෙන වැදගත්කම හාවර්ඩ් සෞඛ්‍ය පාසලත් තහවුරු කරනවා. ඔවුන් පෙන්වා දෙන විදිහට හොඳ ගුණාත්මක නිින්දක් ලැබෙනවා කියන්නේ හෘද රෝග අවදානම සහ ශරීරයේ බර පාලනය කරන්නත් ලැබෙන ලොකු පිටුවහලක්. ඉතින් බලන්න මේ සරල මී පැණි හැන්දකින් සුව නිින්දකට කොච්චර උදව්වක් ලැබෙනවද කියලා. හොඳයි, නිින්ද කියන්නේ එක දෙයක් විතරයි. දැන් බලමු තව මොනවද මේ පුංචි පුරුද්දෙන් අපේ ශරීරයට ලැබෙන අනිත් විස්මිත ප්‍රතිලාභ කියලා. සාමාන්‍යයෙන් පැණි රස කෑමම බර වැඩි වෙලවා කියලානේ අපි හිතන්නේ නේද? ඒත් මී පැණිවල කතාවේ ඊට හාත්පසින්ම වෙනස්. මේකට කියන්නේ හයිබර්නේෂන් ඩයට් ආචරණය කියලා. සරලවම කිව්වොත් මී පැණි අක්මාවට අවශ්‍ය ශක්තිය ලබා දෙන නිසා ශරීරය අනවශ්‍ය විදියට ආතතියටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ශරීරයට පුරුවන් වෙනවා මේ දේ ගබඩා කරනවා වෙනුවට ඒක දහනය කරන හෝමෝන් සක්‍රිය කරන්න. ඇමරිකානු පෝෂණ විද්‍යායතනයේ පරීක්ෂණයකුනුත් මේ කාරණේ තහවුරු වෙලා තියෙනවා. මේක නම් ගොඩක් දෙනෙක්ට ප්‍රායෝගිකවම වැදගත් වෙන දෙයක්. විශේෂයෙන්ම නිතර හැදෙන කැස්ස, උගුර ආසාදන වගේ දේවල් වලට මී පැණි කියන්නේ නියම ස්වභාවික විසඳුමක්. හේතුව තමයි මී පැණිවල තියෙන ස්වභාවික ප්‍රතිඅක්ෂිකාරක සහ බැක්ටීරියා නාශක ගුණය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ 2020 දී කරපු පරීක්ෂණයකින් හොයාගත්තේ ඉහළ ශ්වසන පද්ධතියේ ආසාදන සහ කැස්සට සාමාන්‍ය බෙහෙත් වලටත් වඩා මී පැණි ප්‍රතිඵලදායකයි කියන එකයි. දන්නවද? මේ මී පැණි හැන්ද අපේ මොළයේ සෞඛ්‍යයට ලොකු උදව්වක් කරනවා කියන. වයසට යනකොට මතකයේ දුර්වල වෙන එක වළක්වන්න මී පැණිවල තියෙන පොලිෆිනෝල් කියන ප්‍රතිඔක්සිකාරක උදව් වෙනවා. රාත්‍රී කාලයේදී මේ ප්‍රතිඔක්සිකාරක අපේ මොළයේ සෛල ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කරනවා. පර්යේෂකයන් කියන විදිහට මේක අනාගතයේදී ඇති වෙන්න පුළුවන් ඇල්සයිමර් වගේ රෝග තත්ත්වයන් වළක්වා ගන්නත් ලොකු උදව්වක්. හරි, දැන් අපි මේ හැමදේම දැනගත්තා. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේක හරියටම පාවිච්චි කරන්නේ කියන එක. අපි බලමු ඒ ගැනත්. මේක හරිම සරල දෙයක්. වැදගත්ම දේ තමයි මුලින්ම හොඳ පිරිසිදු මී පැණි ටිකක් හොයාගන්න එක. ඊට පස්සේ රාත්‍රී ආහාරයෙන් පැයකට විතර පස්සේ ඒ කියන්නේ නිදා ගන්න විනාඩි 30කට විතර කලින් මී පැණි තේ හැන්දක් ගන්න. මේක කෙලින්ම කන්නත් පුළුවන්. එහෙම නැත්නම් මද උණුසුම් වතුර වීදුරකට දාලා හොඳට දිය කරලා බොන්නත් පුළුවන්. මෙන්න මේක නම් හරිම වැදගත් දෙයක්. හොඳට මතක තියාගන්න ඕනේ. කවදාවත් දැඩි උණුසුම් ඉඳන උතුරන වතුරට මී පැණි දාන්න එපා. එහෙම වුණොත් ඒකේ තියෙන වටිනා එන්සයිම් ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ නිසා හැම වෙලේම පාවිච්චි කරන්න ඕනේ ඇඟිල්ල දාන්න පුණා මට්ටමේ මදු උණුසුම් වතුර විතරයි. දැන් අපි කතා කරමු මේක පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් ගැන. මොකද ඕනම දෙයකදී ආරක්ෂාව තමයි පළවෙනියටම එන්න ඕනේ.
පළවෙනි දේ තමයි මේක රෝගවලට දෙන බෙහෙතක් නෙවෙයි ආහාර අතිරේකයක් විතරයි. ඒ නිසා වෛද්‍යවරයෙක් නියම කරපු ප්‍රතිකාර නතර කළා මේක පටන් ගන්න එපා. ඒ වගේම වෛද්‍යවරුන් කියන විදිහට අවුරුද්දකට අඩු දරුවන්ට මීපෙනි දෙන්න කිසිසේත්ම හොඳ නෑ. දියවැඩියා රෝග තත්ත්වයක් තියෙනවා නම් මේක පටන් ගන්න කලින් අනිවාර්යෙන්ම තමන්ගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න ඕනි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මීපැණි කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබුණු ඊටාම වටිනා තෑග්ගක්. මේක හැම රෝගයක්ම සූ කරන මායාකාරී බෙහෙතක් නොවුනත් ශාරීරික සෞඛ්‍ය සම්පන්නව තියාගන්න ලොකු සහයෝගයක් දෙන ප්‍රබල ස්වභාවික මෙවලමක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වගේ සරල ස්වභාවික පුරුද්දකින් අපේ සෞඛ්‍ය කොයිතරම් දුරට යහපත් කරගන්න පුළුවන් වෙයිද? ඒ ගැන හිතන්න යමක් ඉතිරි කරමින් අපි අදට මෙම විග්‍රහය මෙතනින් අවසන් කරනවා.